and sometimes you fell down. සමහරක් අය අපි දැක්කා තල්ලු කරනවා. අපි බලන්නට. සමහරක් අය ඇදගෙන වැටෙනවා. And there are times that you push and squeeze the monks. ඒ අතරම මේ වැඩම කළ මහා සංඝරත්නය තල්ලු කරනවා මම දැක්කා. Anna Lo got frightened sometimes. අපේ ආලෝකා බය වුණා බොහෝ අවස්ථාවල. He was scared එයා බය වුණා. because of the crowd with loud noise and pushing each other, trying to get close to the monks. එයා දන්නවා ආදරය ගැන. ඒ වුණත් මහා සංඝරත්නය මිනිස්සු තල්ලු කරගෙන එනකොට එයා බය වුණා. ඒ වගේ මෙයා හොඳින් බලාගෙන හිටියා ඒ ගැන. Nothing wrong with all these, but these are the bad habits. ඒක ඕගොල්ලන්ගේ වරදක් නෙවෙයි. නමුත් ඒකේ වැරද්ද තමයි අපේ වැරදි පුරුදු. With this habit, it create chaotic to the others and suffering for yourself. ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔබ අභ්‍යන්තරයේ තිබෙන ආතතිය සහ දුක මුල් කරගෙනයි. There's a better way to do this, which is silent, which is patient, which is stand still. ඒක නතර කරගන්න පුළුවන්. ඔබ බොහොම ඉවසීමෙන් කටයුතු කරනවා නම් ඒ පිළිබඳව හොඳින් අවබෝධ කරගන්නවා නම් ඒ හරියටම වැරද්ද මොකද්ද කියලා ඔබ දකිනවා නම් Just see, look back within, ඒක හොඳට එයා හොඳට බලන්න ආපහු හැරිලා ඒ ගැන හොඳට විමර්ශනය කරන්න. put your hand together like this, and if you want to kneel down, you can just kneel down where you at. ඔබ අත් දෙක එකතු කරලා වඳිනවා දන නමස්කාර කරලා හැමතැනම. That will be the best and the beautiful way to pay respect to the Mahasangha. ඒක තමයි ඊටාම ලස්සන රටාව ලස්සන පුරුද්ද මහා සංඝරත්නයට ගෞරව කරන්න තල්ලු කිරීම නොවේ. This is the traditions. I don't say that is wrong, but when there's a big crowd and if all of the people do that, it creates chaotic. ඔව්. බොහෝ පිරිසක් ඒ දේම සිද්ධ කරන්න ගියොත් අපිට බය වෙනවා. For that reason, today, because of this walk of peace, I would like to share with you a method, a way. අද මේ සාමපාද යාත්‍රා දිනේදී ඔබට එය ආරක්ෂා කරගන්නට හැකි ඒ වගේම යහපත් පුරුදු ඔබට කියලා දෙන්නම්. To change some habits for the better, because we are seeking for peace. ඔබගේ මේ වැරදි පුරුදු වෙනස් කරගන්න එතකොට ඔබට සාමය ලැබෙයි. When